මම බින්දුවෙන් පටන්ගෙන කොහොමද එක මාසයක් ඇතුළත ග්‍රෆික් ඩිසයින් ඕඩර්ස් 50කට වඩා ගත්තේ. ඉතින් අද වීඩියෝ ගෙනාවේ මම බින්දුවෙන් පටන්ගෙන මගේ ග්‍රෆික් ඩිසයින් ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න ගමන් එක මාසයක් ඇතුළත ග්‍රෆික් ඩිසයින් ඕඩර්ස් 50කට වඩා ගත්ත විදිය ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ දැනට ග්‍රෆික් ඩිසයින් ෆීල්ඩ් එකේ ඉන්න අයට, ඒ වගේම තවත් වැදගත් වෙයි ඔය අමතර ආදායමක් යන ග්‍රෆික් ඩිසයින් ෆීල්ඩ් එකට එන්න හදන කෙනෙක් නම්. ඉතින් ඔයාලට පුළුවන් මම මේ කියන ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් යූස් කරලා එකක් හෝ කීපයක් යූස් කරලා මේ ක්‍රම සාර්ථකද නැද්ද කියලා තීරණය කරන්න. මොකද ප්‍රැක්ටිකලි මම මේවා යූස් කරලා තමයි මේ ඕඩර්ස් ගත්තේ. අපි ටිප්ස් ටික කතා කරන්න කලින් මට ආපු එක ප්‍රශ්නයකට මම ගත්ත උත්තරේ මොකක්ද කියලා බලමු. මේකද මම ඔයාලට කිව්වනේ මම බින්දුවෙන් පටන් ගත්තා කියලා. එතකොට මට ග්‍රැෆික් ඩිසයින් ස්කිල්ස් එකක්වත් තිබ්බේ නැහැ. ඒක නිසා මට ටික ටික පුරුදු වෙන්න උනා. ඉතින් මම පුරුදු වෙන ගමන් ඉන්න නිසා මම අවශ්‍යතාවයේ වැඩි මේකට අඩු මුදලක් ඉන්වෙස්ට් කරන කස්ටමර්ස්ලා තමයි රිච් කරන්න ගියේ. ඉතින් ඒකෙන් වාසිය වෙන්නේ මට ඕඩර්ස් එනවා දිගටම. ඒ වගේ මගේ ස්කිල් එකත් ඕඩර්ස් එක්ක ඉම්ප්‍රූව් කරගන්න ලැබෙනවා. ඉතින් මට ඒකෙදි ලොකු කාලයක් මේක වෙනුවෙන් බලාගෙන ඉන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. මොකද මම ඕඩර්ස් කම්ප්ලීට් කරන ගමන් තමයි අත්දැකීම් අරගෙන මගේ ඩිසයින් ස්කිල්ස් ටික ඉම්ප්‍රූව් කරගත්තේ. ටිප් නම්බර් 1 තමයි පළවෙනියටම මොකක් කරන්නත් Facebook page එකක් තියෙන්න ඕන. ඉතින් ඔයාගේ බ්‍රෑන්ඩ් එකට නැත්නම් ඔයා ග්‍රැෆික් ඩිසයින් කරන දේවල් වලට Facebook page එකක් හදාගෙන ඒකට ලෝගෝ එකක්, කවර් ෆොටෝ එකක්, ඩිස්ක්‍රිප්ෂන් ටික දාගෙන තියාගන්න ඕන. ඉතින් Facebook page එක හදලා ප්‍රධානම දේ තමයි ඔයා එකට ඔයාගේ බිස්නස් WhatsApp එක ලින්ක් කරගන්න ඕන. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. මම කියන්නම් මොකද කියලා. ඉතින් බිස්නස් WhatsApp එක ලින්ක් කරගෙන ඔයා හදාන්න ඕන ඔයා ග්‍රැෆික් ඩිසයින් කරනවා කියලා. මම කරේ එහෙමයි. ඒ කියන්නේ මම ග්‍රැෆික් ඩිසයින් කරනවා කියලා පෝස්ට් එකක් හැදුවා. ඉතින් ඒකට ඩිස්ක්‍රිප්ෂන් එකක් හොඳ හැෂ්ටැග් එක DeepSeek එක හරහා ලියාගෙන මම ඒක ඒ Facebook page එකේ පබ්ලිෂ් කරා. ඉතින් එහෙම පබ්ලිෂ් කරාට පස්සේ ඔයාගේ Facebook page එකේ තියෙන පළවෙනි පෝස්ට් එක ඒක වෙනවා. ඉතින් අන්නේ පෝස්ට් එක ඔයා page එකේ පින් කරගන්න ඕන. ඉතින් විශේෂම කාරණය තමයි මේ පෝස්ට් එකට ඔයා ඒ පෝස්ට් එක යටින් වැටෙන විදියට WhatsApp බටන් එක ඇඩ් කරන්න ඕන. ඉතින් ඒකට තමයි page එකට WhatsApp බටන් එක ඇඩ් කරගන්න කිව්වේ. ඉතින් මම WhatsApp බටන් එක ඇඩ් කරගන්න කියන්නේ අනිවාර්යෙන්ම මෙන්න මේ කාරණේ නිසා. ඔයා හිතන්නකෝ ඔයා Facebook එකේ feed page එක යනවා කියලා. එමෙ යනකොට ඔයාට business එක පෝස්ට් එකක් ගන්නකො. පෝස්ට් එකක් ඔයාට බලන්න සෙට් වෙනවා. ඉතින් එහෙම බලනකොට ඒගොල්ලොම කන්ටැක්ට් කරගන්න තියෙන්නේ පෝස්ට් එකේ ඩිසයින් එක ඇතුලේ තියෙන නම්බරේ ඔයාට ඔයාගේ ෆෝන් එකට ටයිප් කරගෙන නම් ඔයා ඒක කරන ප්‍රවණතාවය අඩු වෙනවා. ඉතින් ඊට අමතරව ඔයාට ඒ පෝස්ට් එකේ නම්බර් එක පෝස්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා නම් ඒ ප්‍රවණතාවය වැඩි. හැබැයි අර කලින් පෝස්ට් එක ඇතුලේ තියෙන එක මතක තියාගෙන කෝල් එකක් ගන්නවට වඩා ප්‍රවණතාවය වැඩි. ඒත් 50ක් විතර තමයි තියෙන්නේ. මොකද දකින්න හැමෝම උතනින් ඩිස්ක්‍රිප්ෂන් එක කොපි කරන් එහෙම ගන්න යන්නේ නැහැ. ඉතින් මෙතනදී ඔයා හිතන්නකෝ තව අවස්ථාවක ඔයා Facebook එකේ උඩට පහළට යනකොට ඔයා ආස ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ප්‍රොඩක්ට් එක බයි කරන්න ඒකට WhatsApp බටන් එකක් තියෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ මේ WhatsApp බටන් එක ක්ලික් කරන්න විතරයි. ඉතින් ඔයා එකපාරක් ක්ලික් කරාට පස්සේ යාළගේ WhatsApp එකටම කෙලින් යනවා නම් අනිවාර්යෙන් ඔයා ඒ WhatsApp බටන් එක ක්ලික් කරලා ඒකේ ඩීටේල්ස් ටික බලනවා. ඉතින් මේ ඩීටේල්ස් ටික බලන වෙලාවට ඔයා කස්ටමර් එක හොඳට කතා කරොත් යාට ඔයාගේ සාම්පල්ස් එහෙම පෙන්න ගන්න පුළුවන්. ඉතින් සාම්පල්ස් නැතත් අට කතා කරලා යත් එක්ක ඒක ගන්න පුළුවන්. ඉතින් එහෙම අරගෙන ඔයාට එහෙම ටික දවසක් කරනකොට ප්‍රොජෙක්ට් කීපයක් එන්න ගන්නවා. ඉතින් මෙතනදී වැදගත්ම කාරණය තමයි ඔයා Facebook page එක හදලා WhatsApp business බටන් එක තියෙන විදිහට page එකට post එක දැම්ම කියලාම ලොකු customers ප්‍රමාණයකට මේ post එක reach වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ඕනනම් ඔයාට Facebook boost එකක් කරගන්න පුළුවන්. මම එතනදී යූස් කරේ බූස්ට් එකක් කරන්න නැතුව ඔයාලට බලා ගන්න පුළුවන් Facebook එකේ groups තියෙනවා. උදාහරණයක් විදියට ගන්නවා කොළඹ අපි. එතකොට පානදුර අපි
ඔය වගේ ටවුන් වල ගරුප් තියෙනවා. ඊට අමතරව ග්‍රැෆික් ඩිසයින් වලට වෙනම ගරුප්ස් තියෙනවා. තව ගරුප් තියෙනවා බිස්නස් වලට අදාළව. ඉතින් මං ටාගට් කරේ ඔන්න ඔය ගරුප්ස් ටික. ඊට පස්සේ මම ඔය ගරුප් වල මේ පෝස්ට් එක සතියකට සැරයක් වගේ ෂෙයා කරනවා. ඉතින් එහෙම ෂෙයා කරනකොට ඒගොල්ලෝ අප්‍රූව් කරනකොට පෝස්ට් ඒ පේජ් ගරුප් වලට වැටෙනවා. ඉතින් වැටුණාට පස්සේ ඔයාලට ඒ ගරුප් එකේ ඉන්න අයගේ එන්ගේජ්මන්ට් ලැබෙනවා. ඉතින් ඒ ගරුප් හරහාත් ඔයාලට කස්ටමර්ස්ලා එන්න ගන්නවා. ඉතින් මෙහෙම කස්ටමර්ස්ලා එන්න ගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එකින් එක ඒ පෝස්ට් හැදුවට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක දැන් ඔයාගේ පේජ් එකේ පළවෙනියට දැන් පෝස්ට් එකයි තියෙන්නේ. දැන් ඔයාට පළවෙනි ඕඩර් එක එනවා. ඉතින් ඔයා පුළුවන් උපරිම ඒ ඕඩර් එක කම්ප්ලීට් කරලා කස්ටමර්ට දීලා පේමන්ට් එකක් ගත්තට පස්සේ ඔයා මේ පෝස්ට් එක දාන්න ඕන ඔයාගේ පේජ් එකට. ඔයා කරපු වැඩක් කියලා. ඒ කියන්නේ ඔයාට DeepSeek එකකට නැත්නම් ChatGPT එකට වගේ AI tool එකකට ගියාට පස්සේ හොඳ description එකක් ලියා ගන්න පුළුවන් SEO ෆ්‍රෙන්ඩ්ලි විදියට. ඉතින් එහෙම ලියාගෙන ඔයාට කරන්න තියෙන්නේ මේ පේජ් එකට ඔයා කරන ඩිසයින් එකින් එකට අප්ඩේට් කරන්න යන එක. ඉතින් මෙහෙම ටික දවසක් කරනකොට ඔයාට ග්‍රැෆික් ඩිසයින් ඕඩර්ස් කීපයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාගේ පේජ් එකට ගියොත් බලා ගන්න පුළුවන්. පළවෙනියට ඔයා ග්‍රැෆික් ඩිසයින් කරන කියලා අදාළව දාපු පෝස්ට් එක ඒක පින් කරලා තියෙන්නේ. ඒක යටට යනකොට කස්ටමර්ස්ලට බලා ගන්න පුළුවන් ඔයාගේ ඩිසයින් සාම්පල්ස්. ඉතින් මේ ඩිසයින් සාම්පල්ස් වලත් යට WhatsApp බටන් එක ඇඩ් කරන්න මතක කරන්න එපා. මොකද ඒ ඩිසයින් එක ලස්සනයි කියලා දැනුනොත් කෙනෙක්ට ඒ බටන් එක හරහා එයාට කනෙක්ට් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒක කස්ටමර්ස්ට ලේසියක් වෙනවා. ඒ පහසුකම තියෙනවා. ඉතින් එතකොට කස්ටමර්ලා ඔයාගේ ළඟට එන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒක තමයි මම යූස් කරපු පළවෙනි ටිප් එක. මම දෙවෙනියට යූස් කරපු ටිප් එක තමයි මාව අවශ්‍ය වෙන. ඒ කියන්නේ මාගේ ග්‍රැෆික් ඩිසයින් එකට අවශ්‍ය වෙන වෙනත් බ්‍රෑන්ඩ් එක කනෙක්ට් වෙච්ච එක. මෙතනදී මට පොඩි අවාසියකුත් සිද්ධ වුණා. මොකද මම ලොකෝ ස්කිල් එකක් තිබ්බ පුද්ගලයෙක් නෙමෙයි වෙනකොට. ඉතින් ඒක නිසා මට කනෙක්ට් වෙන්න පුළුවන් උනේ පොඩි බ්‍රෑන්ඩ් එකක. මම එහෙම බ්‍රෑන්ඩ් කීපයකට උදාහරණ බ්‍රෑන්ඩ් වර්ග කීපයකට උදාහරණ කියන්නම්. උදාහරණයක් ගත්තොත් මම කන්ටැක්ට් කරගත්තා Facebook බූස්ටින් කරන කට්ටිය. ඉතින් Facebook බූස්ටින් කරන කට්ටියකින් ඉන්නවා ග්‍රැෆික් ඩිසයින් වැඩ කරන්න බැරි ඒවට බූස්ටින් එක හොඳට කරන කට්ටිය. ඉතින් මෙයාලගේ කස්ටමර්ලට එන ප්‍රශ්නයක් තමයි එයාලගේ ග්‍රැෆික් නැත්නම් Facebook පෝස්ට් එකක් බූස්ට් කරනවා කියමුකෝ. Facebook පෝස්ට් එක කෙනෙක්ගේ හරහා කරගෙන ඊට පස්සේ මේ බූස්ට් එක කරන කෙනාට බාර දෙන්න. එතනදී කස්ටමර්ට පොඩි අපහසුතාවයක් තියෙනවා. ඒක අපිට වාසියක් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම බූස්ටින් එක කරන කෙනාටත් අවශ්‍යයක් තියෙනවා. මොකද මෙයාගේ විස්තර ටික අහලා කිව්ලා එයා වෙන ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් ළඟට ගිහින් පෝස්ට් එක හැදුවට පස්සේ මෙයා තව කෙනෙක්ව රෙකමන්ඩ් කරොත් මෙයා හරහා බූස්ටින් එක කරගන්න කියලා එයා යන්න පුළුවන්. B කියන නැත්නම් අපි පළවෙනියට කතා කරේ A කියන Facebook බූස්ටින් කරන කෙනා. ඉතින් දෙවෙනියට කතා කරන්නේ අර ග්‍රැෆික් ඩිසයින් කරන කෙනා රෙකමන්ඩ් කරපු B කියන කෙනා ළඟට යන්න පුළුවන්. ඉතින් මේකට විසඳුමක් විදියට මම Facebook බූස්ටින් කරන අය WhatsApp කරහා කනෙක්ට් කරගත්තා. ඒ කියන්නේ සම්බන්ධ කරගත්තා. ඉතින් එහෙම සම්බන්ධ කරගත්තට පස්සේ මම යාලට මැසේජ් යවුවා. මේකෙදි හොඳ ප්‍රතිචාර ඇත්තටම එන්නේ 10% විතර 20%ක් විතර තමයි හොඳ ප්‍රතිචාර එන්නේ. ඉතින් කමන්නේ මොකද ගොඩක් අයට ගොඩක් අය මෙහෙම කනෙක්ට් වෙලා ඉන්නේ නැත්නම් එයාලගේ කම්පැනි එකට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හයර් කරලා ඉන්නේ. ඉතින් එයා රීච් කරන්න ඕන කම්පැනි එකට නැත්නම් එයාලා කම්පැනි එකක් විදියට කරන්නේ නැහැ ඩේ ටු ඩේ කරනවා. ඒක නිසා ඒ වගේ අය පොඩි බිස්නස් ටික තමයි ඔයාලා රීච් කරන්න ඕන. ඉතින් එහෙම රීච් කරාම එයාලා කැමති වෙන ඔයා ප්‍රශ්නේ පෙන්නලා දෙන්න ඕන. ඔයාලගේ කස්ටමර්ලට Facebook post ටික අපි හදලා දෙන්නම්. ඔයා මට ඒකට එයා සම්බන්ධ කරන්න. එතකොට ඔයාට එන කස්ටමර් අපිට යන්නෙත් නෑ. කස්ටමර්ටත් පහසුවක් තියෙනවා. ඒක ඔයාටත් ලොකු දව්වක් එනවා කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ එතනින් කීප දෙනෙක් හරි කැමති වෙනවා. එහෙම කැමති වුණාට පස්සේ ඔයාට ඒ ඕඩර්ස් ටික ගන්න පුළුවන්. ඉතින් ඒ ඕඩර්ස් ටික කම්ප්ලීට් කරොත් හරියට Facebook බූස්ටින් කරන කෙනාටයි ඔයාටයි දෙන්නටම ලොකුම වාසියක් වෙනවා. ඉතින් ඒක නිසා එයාලත් ඔයත් එක්ක කනෙක්ට් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. ඉතින් මම එහෙම ක්‍රමයක් පාවිච්චි කරා. මම ඒකයි ඔයාලට කියන්නේ. ඉතින් මම මෙහෙම මැසේජ් 20ක් විතර යවුවා. මට මේ Facebook බූස්ටින් කරන
20න් දෙන් 5ක් විතර ඕකේ එකක් දුන්නා 5ක් 6ක් විතර ඕකේ එකක් දුන්නට පස්සේ ඒකෙන් හරියටම දිගටම අපි වැඩ කරන්නේ බ්‍රෑන්ඩ් දෙකක් විතර එක්ක. මොකද අර 5-6ක් කනෙක්ට් වුණාට අපිත් එක්ක ඒ කියන්නේ ඕකේ එකක් දුන්නට සමහර අය මැදින් හැලිලා යනවා. ඉතින් ඒකට ඒක කරන්න දෙයක් නැහැ. එහෙම වෙනවා. ඉතින් එතනදී එක්කෙනෙක් දෙන්නෙක් හොයත් ඒක කනෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් එහෙම කනෙක්ට් වෙලා මම එයාලා හරහා පෝස්ට් 30ක් විතර ගත්තා. ඉතින් ඒ පෝස්ට් ටිකත් කම්ප්ලීට් කරාට පස්සේ තව අපි ගෲප් වල ෂෙයා කරපු ඒවත් කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට හොඳ පෝස්ට් ප්‍රමාණයක් දැනටම ලැබිලා තියෙනවා. ඉතින් මේක තමයි මම යූස් කරපු දෙවැනි ටිප් එක. තුන්වෙනි ටිප් එක තමයි මම කරේ හොඳ දිනපතා සතිපතා වගේ Facebook පෝස්ට් එහෙම වැටෙන පේජ් ටික මම ලිස්ට් කරගත්තා. ලිස්ට් කරගෙන යාලගේ නම්බර්ස් ටිකත් එකම තැනකට අරගත්තා. එහෙම අරන් මම කරේ පේජ් එකින් එකට ඒ පේජ් වල තියෙන අඩුපාඩු හොයාගත්තා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගන්න කෙනෙක් ඒ කියන කම්පැනි එකක් Facebook page එකට post දානවා නිතරම but එයාලා description එකේ hashtag use කරන්නේ නැහැ. ඉතින් ඒකෙන් ඒ අඩුපාඩු මම එයාලට පෙන්වලා දුන්න කෝල් එකක් කරා. එහෙම නැත්නම් WhatsApp button එක ඒ post වලට plug කරලා නැහැ. ඉතින් මේකෙන් එයාලගේ customers අඩු වෙනවා කියලා මම ඒ ප්‍රශ්නේ එයාලට friendlyව පෙන්නුවා. ඉතින් එහෙම පෙන්නලා අන්තිමේට මම කිව්වා මම මෙහෙම වැඩ කරනවා. ඉතින් ඔයාලත් කැමති නම් මාත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒකට අපි friendly වැඩ කරන් යන් කියලා. ඉතින් ඒක තමයි මම කරපු තුන්වෙනි එක. ඉතින් මේකෙත් Facebook එකේ වාට business කීපයක් මෙහෙම business කීපයක් ඔයා ගියාට පස්සේ ඒකේ algorithm එක හරහා දිගටම ෆීඩ් පේජ් එකේ බිස්නස් රෑන්ක් කරනවා. ඉතින් එහෙම රෑන්ක් කරනකොට ඒ පේජ් වලට ගිහිල්ලා ඔයා ඒකේ අඩුපාඩු ටික හොයාගන්න. ඉතින් මම එහෙම තමයි කරේ. ඒකෙදී මේ අඩුපාඩු හොයාගෙන කියන පෝස්ට් එකේ අඩුපාඩුවක් තියෙනවද ප්‍රශ්නේ එතකොට ඩිස්ක්‍රිප්ෂන් එකේ ප්‍රශ්නේ මේ ප්‍රශ්න විතර නෙමෙයි මේ වගේ ගොඩක් දේවල් තව තියෙනවා. ඉතින් ඒ හැමදේම ඔයා එයාලට පොඩි රිසර්ච් එකක් කරන්න වෙනවා. ඔයාගේ ටයිම් එක යනවා. බට් එහෙම කැමති වෙන බ්‍රෑන්ඩ් කීපයෙන් ඔයාලට ලොකු මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ බ්‍රෑන්ඩ් කීපෙම එයත් එක දිගටම වැඩ කරනවා. ඉතින් ඒක නිසා ඒක පාඩුවක් වෙන්නේ නැහැ. එහෙම නම්බර්ස් ටික එක තැනකට අරගෙන Facebook page වල නම් ටික එක තැනකට අරගෙන ඔයා ඒ වැඩේ කරන් යන්න. ඉතින් මේකෙදි ඔයාලට ලොකු වාසියක් තියෙනවා 50%කට වඩා ඔයත් එක්ක එකතු වෙන්න. මොකද එයාලගේ අඩුපාඩුව පෙන්නලා දීලා ඔයා එයාලව එකතු කරගන්න හදනවා. ඒ කියන්නේ ඔයා එයාලත් එක්ක කනෙක්ට් වෙන්න හදනවා. ඉතින් ඒක නිසා ඔයාට ඒක ලොකු වාසියක් තියෙනවා. ඉතින් දිගට මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක වැඩ කරන්න කැමති වෙන්නත් පුළුවන්. ඉතින් මේක තමයි මම යූස් කරපු තුන්වෙනි ටිප් එක. මේකෙනොත් මම ඕඩර්ස් ගොඩ ප්‍රමාණයක් ගත්තා. ඉතින් මේ ඕඩර්ස් ටික ගත්තට පස්සේ ඔයා නිකම්ම මෙයාලට නිකම්ම WhatsApp message එකක් දාන්න එපා. එතකොට එයාලට තේරුම්න්නේ නැහැ ඒක දාන එක. මම මුලදී WhatsApp message දැම්මා. ඒකෙදි මේගොල්ලන්ගේ ප්‍රතිචාරය දෙන ප්‍රවණතාවය අඩුයි. මොකද සම්පූර්ණ විස්තරයම ටයිප් කරලා යමන එක ප්‍රායෝගික නැහැ. එහෙම යවුවත් විස්තරේ දිග වැඩි වෙනවා. එතකොට කෙනෙක්ට අර WhatsApp එක කරහා ගොඩාක් දිග message එකක් කියවන්න ගියා එපා වෙනවා. ඒක නිසා ඔයා සාමාන්‍යයෙන් කෙනෙක් ෆ්‍රී වෙන ටයිම් එකක් බලලා ඒ ෆ්‍රී වෙන ටයිම් එක ඇතුළත එයාලට කෝල් ගන්න. කෝල් අරගෙන මුලින්ම මම මේම ග්‍රැෆික් ඩිසයින් කරනවා. ඒක හින්දා ඔයාගේ මේ ගාන්ට කරන්නේ මෙහෙම නිසා මගෙන් ගන්න කියන්න එපා. ඔයා මුලින්ම කරන්න ඔයා කරපු රිසර්ච් එකේ පේජ් එකට අදාළ අඩුපාඩු ටික ඔයා ලියාගත්තනේ වෙනම. ඉතින් ලියාගත්ත අඩුපාඩු ටික ඉස්සෙල්ලම කියනවා ඔයා අද හෙලෝ කතා කරන්න පුළුවන්ද? එතකොට මම ඔයාගේ පේජ් එක රිසර්ච් කරා. එතකොට ඒකෙදි මම ප්‍රශ්න කීපයක් දැක්ක ඔයාලට කස්ටමර්ස්ලා අඩු වෙන්න පුළුවන් මේ ප්‍රශ්න ටික නිසා. ඔයා කැමති නම් මම ඔයාට ඒ ටික කියන්නම්. එතකොට ඔයාට පුළුවන් ඒ ටික නිවැරදි කරගෙන ඔයාලගේ කස්ටමර් බේස් එකේ කස්ටමර් බේස් එක වැඩි කරගන්න වගේ දෙයක් කියන්න පුළුවන්. එතකොට එයා අනිවාර්යෙන් අපි කතා කරමු වගේ දෙයක් කියනවා. නැත්නම් ෆ්‍රී ටයිම් එක කෝල් එකක් දෙන්නම් හරි කියනවා. මොකද එයාගේ බිස්නස් එක සම්බන්ධව ලොකු දෙයක් නේ ඒක. එහෙම කිව්වට පස්සේ කතා කරමු කිව්වොත් ඔයාට පුළුවන් ඒ අඩුපාඩු ටික පෙන්නලා දෙන්න. අඩුපාඩු ටික පෙන්නලා දීලා පෙන්නලා දුන්නාට පස්සේ ඔයාගෙන පැහැදීමක් ඇති වෙනවා එයාලට. ඉතින් ඊට පස්සේ කියන්න පුළුවන් අපි Facebook post graphic design වැඩ කරනවා. ඉතින් ඔයා කැමති නම් මම ඔයාලත් එක්ක එකතු වෙන්නම්. මට ඔයාලත් එක්ක එකතු වෙලා දිගටම වැඩ කරන්න යන්න පුළුවන් මේ විදියට ෆ්‍රෙන්ඩ්ලිව කියන්න පුළුවන්. එතකොට ගොඩක්
150කට වඩා ප්‍රමාණයක් අත් එක වැඩ කරන්න කැමති වෙනවා. ඉතින් මේකෙදි ඔයා හොඳට කමියුනිකේට් කරගන්න ඕන. ඒකෙන් ඔයාට ඕඩර්ස් ටිකක් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මම යූස් කරපු තුන්වෙනි ටිප් එක. මම යූස් කරපු හතරවෙනි ටිප් එක තමයි මම අඳුරන ගුරුවරු කීපයක් සම්බන්ධ කරගත්තා. ඒ කියන්නේ මම මේකෙදි පළවෙනියට කරේ මට ලොකු ස්කිල් එකකුත් තිබ්බේ නැහැ. ඒක නිසා මම කරේ ඒ ගුරුවරුන්ට පෝස්ට් YouTube thumbnail වගේ දේවල් හදා දෙවුවා. ඉතින් මේකෙන් මට දිගටම ඩිසයින් කරනකොට මගේ ඩිසයින් ස්කිල් එක ඉම්ප්‍රූව් වෙනවා. ඊට අමතරව මගේ ක්වොලිටිය දැන් දිගටම පෝස්ට් thumbnail හදලා ඒ ගුරුවරුන්ට යවනකොට ඒ ගුරුවරු මාව අඳුරනවා. ඉතින් අඳුරනවා කියන එකේ වාසියක් තියෙනවා. එහෙම අඳුරන එකෙන් ඊට පස්සේ දිගටම පෝස්ට් යවනකොට යම් කිසි මට්ටමකට ඒ ගුරුවරුන්ට මගේ YouTube thumbnail එක හෝ වේවා පන්තිය ගැන පෝස්ට් එකක් හෝ වේවා ඒක ක්වොලිටි නම් එතනින් පස්සේ ගුරුවරු මාව කන්ටැක්ට් කරගන්නවා. ඉතින් එහෙම කන්ටැක්ට් කරගත්ත අවස්ථාවක් තියෙනවා. මේකෙදි මුලදී ඩිසයින් ස්කිල්ස් එක ගොඩක් මාඩුවා තැනදී කන්ටැක්ට් කරගන්න. මොකද වැඩක් නැහැ නේ එහෙම. ඉතින් ටික ටික ඔයාගේ ස්කිල් එක වැඩි නම් ඒ ගුරුවරු ඔයා ගැන විශ්වාසය තියලා ඔයාට වැඩක් දෙනවා. ඉතින් මේ වැඩේ ඔයා කරලා දෙන විදි අනුව ඔයා හොඳට කරලා දුන්නොත් දිගට මේ ගුරුවරයා ඔයාට තමයි වැඩ ටික බාර දෙන්නේ. ඉතින් මම යූස් කරපු හතරවෙනි ටිප් එක තමයි ඕක. ඉතින් ඕකෙනුත් මම ඕඩර්ස් ගොඩක් ගත්තා. ඉතින් ඔයාටත් මේ ක්‍රමෙත් යූස් කරලා ඕඩර්ස් ගන්න පුළුවන්. මොකද ගුරුවරුන්ට නිතරම තමන්ගේ පන්තිය ගැන ප්‍රචාරයක් කරගන්න වගේ දේවල් වලට Facebook post එතකොට ඒගොල්ලොන්ගේ උගන්වන වැඩ වලට YouTube පාවිච්චි කරනවා. YouTube thumbnail වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ක්‍රමෙත් සාර්ථක ක්‍රමයක්. ඉතින් මේ ටිප්ස් හතර තමයි මම ප්‍රධානව යූස් කරේ. ඉතින් මෙහෙම මේ ටිප්ස් හතර යූස් කරනකොට අඩුම 50කට වඩා ඕඩර්ස් එනවා. ඉතින් මේ ටිප්ස් හතර තමයි මම ප්‍රධානව යූස් කරේ. තව ටිප්ස් මට කියන්න මතක වුණා නම් ඔයාලා යූස් කරපු ටිප්ස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. තව කෙනෙක්ට බලා ගන්න උදව්වක් ගන්න පුළුවන් විදියට. ඉතින් මේ ටික තමයි මම මේන්ලි යූස් කරපු ටිප්ස් ටික. ඉතින් මේක හරහා මම පෝස්ට් 50කට වැඩිය එක මාසයකට ගත්තා. ග්‍රැෆික් ඩිසයින් කරනකොට මේ ටිප්ස් ටිකට අමතරව මම මේ වැඩේ කරනකොට මට ප්‍රැක්ටිකලි ආපු ප්‍රශ්න. එතකොට මම ඩිසයින් ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න කරපු දේවල් ගැන කතා කරමු අපි අවසානයේට. ඉතින් මේකෙදි ඩිසයින් ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න මම කරපු වැඩ කීපයක් තමයි Pinterest එකේ විසිට් කරනවා. මට ඕඩර් එකක් ආවට පස්සේ මම Pinterest එකේ ඒකේ කැටගරි එකට අදාළව සර්ච් එකක් දාලා ඒ ඩිසයින් ටිකක් බලනවා. බැලුවට පස්සේ මට මොන වගේ ඩිසයින් එකක් කරන්නද ඕනේ කියලා අයිඩියා එකක් එනවා. ඊට පස්සේ මම කරන්නේ ඩිසයින් එක කරන එක. ඊට අමතරව Pixel Lab එකකින් ඒ කියන්නේ ෆෝන් එකකින් පටන් ගත්ත කෙනෙක් නම් මම ෆෝන් එකෙන් පටන් ගත්තේ. ෆෝන් එකෙන් පටන් ගත්ත කෙනෙක් නම් ඔයාලට පුළුවන් Pixel Lab එකෙන් කරන්න මම කිව්වා වගේ Pixel Lab එකෙන් කරනකොට ඒකේ ඉංග්ලිෂ් ෆොන්ට් තියෙනවා. ඒක අවුලක් නැහැ. හැබැයි සිංහල ෆොන්ට් යූස් කරන වෙලාවට පොඩ්ඩක් ඔයාගේ ෆොන්ට් කැත වෙනවා. මොකද ඒකේ දෙන්නේ ඉංග්ලිෂ් වලට ගැලපෙන්න. ඉතින් මේකේදී ඔයා Google එකේ සර්ච් කරන්න සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් කරන්න සර්ච් කරලා ඉතින් එහෙම සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාට මේ Pixel Lab එකට මේ ෆොන්ට් ටික අප්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම අප්ලෝඩ් කරාට පස්සේ Pixel Lab එකෙන් සිංහල ටයිප් කරපු හොඳ ලස්සන ඩිසයින් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. Facebook post වගේ තමයි මම රෙකමන්ඩ් කරන්නේ Pixel Lab එකේ. මොකද ඊට වඩා quality දෙයක් කරන්න බෑ. බැරි වෙනවා ගොඩක් දුරට Facebook post, YouTube thumbnail වගේ දේවල් ඔයාලට Pixel Lab එකෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව Pixel Lab එක use කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ ෆෝල්ඩර්ස් 3ක් හදාගන්න. Facebook post, එතකොට YouTube thumbnail, logo ඔය වගේ ඔයාගේ කැටගරි එකට ඔයා දෙන්න බලාපොරොත්තු වෙන කැටගරි එකට අදාළව ෆෝන් එකේ හදාගත්තොත් වාසියක් වැඩි. මොකද ෆෝන් එකනේ වැඩි හරියක් අතේ තියෙන අපේ ෆෝන් එකේ ඒ ෆෝල්ඩර්ස් හදාගෙන ඔයා Facebook එකේ එතකොට Pinterest එකේ තියෙන ඩිසයින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයා ඒ ෆෝල්ඩර්ස් වලට දාගන්න. එතකොට නිකන් ඉන්න වෙලාවට ඔයාට ඩිසයින් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම ඩිසයින් බලලා එයාගේම නිතර පෝස්ට් ඩිසයින් කරන්න ගත්තම ඔයාට ටික ටික ඔයාගේ ඩිසයින් ස්කිල්ස් ටික ඉම්ප්‍රූව් වෙනවා. එහෙම වුණාට පස්සේ ඔයාට හොඳ අවුට්පුට් එකක් අවසානයේදී එළියට ගන්න පුළුවන් ටික කාලයක් යා. ඊට පස්සේ තව ඔයාගේ කස්ටමර්ට උපරිම සාධාරණයක් කරන්න බලන්න.
මොකද ඔයාගේ ළඟට හදේන කස්ටම තා මාසිකින් යාගේ වැඩක් කරගන්නත් ඔයාගේ ළඟට නවනම් ඔයා කස්ටමට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. මොකද නැත්තම් එයා වෙන කෙනෙක් තෝරගන්න ඕනේ. ඉතින් මෙහෙම වෙන කස්ටමර්ස් ලගෙන් ලොකු පෝස්ට් ප්‍රමාණයක් ඔයාට එකතු කරගන්න පුළුවන්. ඉතින් මාත් එහෙම කරා. මුල්ම කාලෙදි මට එහෙම කරගන්න බැරි වුණා. පළවෙනි කස්ටමර්ස්ලා කීප දෙනාට මට මගේ ලොකු ඩිසයින් ස්කිල්ස් එකක් තිබ්බේ නැහැ. ස්කිල්ස් තිබ්බේ නැති නිසා ලොකු අවුට්පුට් එකක් දී ගන්නත් බැරි වුණා. ඒක නිසා ඒ කස්ටමර්ස්ලා දැනට මාත් එක්ක කනෙක්ට් වෙලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මොකද මට ලොකු අදහසක් තිබෙන්නේ නැහැ ඒ කාලේ. හැබැයි දැන් කෙනෙක් වැඩ කරොත් එයා අනිවාර්යෙන් ඊළඟ පෝස්ට් එක දෙන්නෙත් මට. ඉතින් එහෙම වෙන අවස්ථා තියෙනවා. එහෙම වෙන අවස්ථා කියන්නේ 99%ක් මේ වගේ තමයි වැඩ වෙන්නේ දැනට. ඉතින් අර ටිප්ස් ටිකත් යූස් කරලා මේ විදියට වැඩ ටික කරන් ගියොත් අවසානයේදී ඔයාට හොඳ පෝස්ට් ප්‍රමාණයක් මාසෙකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒකදී ඔයාට හොඳට මිලක් තීරණය කරගන්න ඕන. නැත්තම් ඒ කියන්නේ ඔයාගේ ක්වොලිටි එකට වඩා මිලක් කියන්න යන්න එපා කස්ටමර්ට කොයි වෙලාවක. ක්වොලිටි එකට මිල කියන්න. නැත්තම් ඔයාට පෝස්ට් එන්නේ ලෝ කොස්ට් යන්න කියන ඕනේ නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ ක්වොලිටි එක රුපියල් 500 නම් ඔයා රුපියල් 500ට පෝස්ට් එක කරන්න. ඔයාගේ ක්වොලිටි එක රුපියල් 1000 කෙනෙක්ගේ ක්වොලිටි එකකට තියෙනවා නේද? ඒ කියන්නේ පෝස්ට් එක රුපියල් 1000කට විතර දෙන්න පුළුවන් ක්වොලිටි එකක් තියෙනවා නේද? ඔයා 1000ට දෙන්න. ඔයා 500ක් විතර වටින පෝස්ට් එකක් ඔයා 1000කට දෙන්න ගියොත් ඔයාට අනිවාර්යෙන් කස්ටමර්ස් ලෙන්නේ. මොකද යාට ඊට වැඩි හොඳ අවුට්පුට් එකක් 1000කට කරගන්න පුළුවන්. ඉතින් වෙන කෙනෙක් ළඟට ගිහිල්ලා ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙලා හොඳට හිතලා මම මේ කියපු විදියටම නෙමෙයි. කියපු විදිය පොඩ්ඩක් වෙනස් කරලා ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කරලා ඔයා ගියොත් ඔයාට හොඳ ඕඩර්ස් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම එහෙම ලබා ගත්තා. දැන් ලබාගෙනත් තියෙනවා. දැනටත් මගේ ළඟට ඕඩර්ස් එනවා. හරි. ඉතින් මේ දේවල් ටික තමයි මම බේසික්ලි කතා කරන්න ගත්තේ. ඉතින් මීට අමතරව මට අමතක වෙච්ච දේවල් තියෙනවා නම් මං අමතක වෙච්ච දේවල් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. ඊට අමතරව මේ වීඩියෝ එකට අදාළව මං ඔයාලට කියපු ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. තව ප්‍රධාන දෙයක් මට අමතක වුණා. මේකෙදි මම ඩිසයින් එක කරනකොට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ගත්ත ටූල් එක. ඒකෙදි මම යූස් කරේ bgbuy.io කියන වෙබ්සයිට් එක. bgbuy.io ඒ වෙබ්සයිට් එක තමයි පාවිච්චි කරේ. මොකද තව වෙබ්සයිට් ගණනාවක් තියෙනවා remove.bg. එතකොට Adobe ලාගේ වෙබ්සයිට් තියෙනවා. ඒවයි Pro plan තියෙනවා. ඒක නිසා ෆ්‍රී ප්ලෑන් එකේ ක්වොලිටි අඩුවෙන් දෙන්නේ. හැබැයි bgbuy.io කියන වෙබ්සයිට් එකෙන් ඔයාට උපරිම ක්වොලිටි එකකට ගන්න පුළුවන්. මොකද මෙයාලගේ ෆ්‍රී වර්ෂන් එක විතරයි තියෙන්නේ. ප්‍රෝ වර්ෂන් එක නැහැ. ඒක නිසා මෙයාලා උපරිම ක්වොලිටි එකකට දෙනවා. ඉතින් මම මේක තමයි ප්‍රධානව යූස් කරේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න අවශ්‍ය වෙලාවල් වලට. ඉතින් ඔයාලට මේකත් යූස් කරගන්න පුළුවන්. ඉතින් මට මතක් වෙච්ච ගොඩක් දේවල් මම ඔයාලට කිව්වා. ඉතින් තව මතක වෙච්ච දෙයක් තියෙනවා නම් ඔයාලත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. ඒක තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මම ලොකුවට ඩිසයින් ක්වොලිටි කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මමත් ඩිසයින් ස්කිල් ටික ටික ඉම්ප්‍රූව් කරගත්තා. මට වැඩි ඩිසයින් ස්කිල්ස් තියෙන ඕන තරම් අය ඉන්නවා. ඉතින් එහෙම අයට නෙමෙයි, එහෙම අයටත් අවශ්‍ය නම් බලන්න පුළුවන්. යාටත් අවශ්‍ය දෙයක් තියෙනවා මේක එකතු කරගන්න පුළුවන්. ඉතින් පටන් ගන්න ඉන්න මේකට අලුතෙන් එන්න හිතන් ඉන්නේ. ඒ වගේම දැනට ඉන්න ඕඩර්ස් අඩු අයට උන්නම් මේ ටිප්ස් ටික යූස් කරලා බලන්න පුළුවන් ඕඩර්ස් එනවද කියලා. මොකද මම මේ ටිප්ස් ටික යූස් කරලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉස්සරහදී හමු වෙමු. යාට දැනගන්න විශේෂ දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. අපි කමෙන්ට් සෙක්ෂන් එකේදී ඒක සාකච්ඡා කරමු. Thank you.